අද අපේ මාතෘකාව වෙන්නේ තයිරොක්සින් පෙත්ත ගැන කරුණු 10ක්. පළවෙනි කාරණාව තමයි තයිරොක්සින් කියන්නේ අපේ ඇඟේ හදන හෝමෝනයක්. ඉතින් අපි මේ පෙත්තක් විදියට හදලා දෙන්නෙත් මේ හෝමෝනයම තමයි. මේ හෝමෝනය විද්‍යාගාර තත්ත්වයට නිෂ්පාදනය කරලා පෙත්තක් බවට පත් කළා තමයි තයිරොක්සින් කියන පෙත්ත හදලා තියෙන්නේ. අපි තයිරොක්සින් කියලා කිව්වට මේ පෙත්තේ හරි නම තමයි ලිවෝතයිරොක්සින් සෝඩියම්. මේකටම අපි කියනවා T4 කියලා. ඊළඟ කාරණාව තමයි තයිරොක්සින් පෙත්ත නිර්දේශ කරන්නේ කාටද? තයිරොක්සින් පෙත්ත නිර්දේශ කරන්නේ අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හරියට තයිරොක්සින් නිෂ්පාදනය කරන්න බැරි අයට. අනිත් පිරිස තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරපු අයටත් මේ ඖෂධය නිර්දේශ කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරපු කෙනෙක් නම් එයාට මුළු ජීවිත කාලෙම තයිරොක්සින් පෙත්ත බොන්න වෙනවා. තයිරොක්සින් හොයාගන්නේ 1914 දී එඩ්වඩ් කැල්වින් කියන විද්‍යාඥයෙක් විසින්. 1914 මේක හොයාගත්තට විද්‍යාගාර තත්ත්වයට මේක නිෂ්පාදනය කරන්නේ 1926 දී. 1926 දී විද්‍යාගාරික මේක නිෂ්පාදනය කරාට 1950 දී තමයි පෙත්තක් විදියට තයිරොක්සින් පෙත්ත වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් වෙන්නේ. 1950 දී මේ තයිරොක්සින් පෙත්ත හොයාගන්නකම් ලෝකේ ගොඩක් රටවල තයිරොක්සින් අඩු අයට දෙන්න මේ වගේ සුලභ ප්‍රතිකාරයක් තිබිලා නැහැ. ඊළඟ කාරණාව තමයි මේ පෙත්ත බොන්න ඕන මොන වෙලාවටද? මේ පෙත්ත අනිවාර්යෙන්ම උදේට හිස් බඩ බොන්න ඕන පෙත්තක්. ඔබ උදේට හිස් බඩ මේ පෙත්ත බීලා පැය භාගයක් යනකම් කිසිම ආහාරයක් ඔබට ගන්න බෑ. පැයක් යනකම් කිසිම ආහාරයක් ගන්නේ නැතුව ඉන්නව නම් තමයි වඩාත්ම හොඳ. මොකද අපි මේ තයිරොක්සින් පෙත්ත ලේ වලට උරා ගන්න අඩුම තරමේ පැය භාගයකවත් කාලයක් දෙන්න ඕන. මේ තයිරොක්සින් කියන ඖෂධය ඔබේ බඩ ඇතුලේ තියෙන වෙලාවේදී ඔබ යම් කිසි ආහාරයක් ගත්තොත් තයිරොක්සින් වල උරා ගැනීම 50%කින් අඩු වෙනවා. ඒ කියන්නේ ඔබ තයිරොක්සින් මිලිග්‍රෑම් 100 පෙත්තක් නම් බොන්නේ ඔබට ලැබෙන්නේ තයිරොක්සින් මිලිග්‍රෑම් 50කින් ලැබෙන ප්‍රතිඵලය විතරයි. ඒක නිසා මේක අතිශය වැදගත්. ඔබ උදේට හිස් බඩ මේක බොන්නත් ඕන. බීලා අවම වශයෙන් පැය භාගයක් යනකම් කිසිම ආහාරයක් ගන්නේ නැතුව ඉන්නත් ඕන. මේ පෙත්ත බීලා පැයක්වත් යනකම් ඔබට තේ, කෝපි, කිරි වගේ කිසිම දෙයක් බොන්න බෑ. ඔබ මේ වර්ග තුනෙන් එකක් හරි බිව්වොත් මේ පාන වර්ග තුනේ තියෙන සංයෝග තයිරොක්සින් පෙත්තත් එක්ක බැඳිලා තයිරොක්සින් පෙත්ත උරා ගැනීම අඩු වෙනවා. මේ උරා ගැනීම අඩු වීම 40%ක් දක්වා අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ තයිරොක්සින් මිලිග්‍රෑම් 100 පෙත්තක් බිව්වොත් ඒත් එක්ක ඔබ මේ වර්ග තුනෙන් එකක් හරි බිව්වොත් ඔබට ලැබෙන්නේ තයිරොක්සින් මිලිග්‍රෑම් 60කින් ලැබෙන ප්‍රතිඵලය විතරයි. ඊළඟ කාරණාව තමයි තයිරොක්සින් කියන පෙත්ත සමහර ඖෂධත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා මම දැන් මේ කියන ඖෂධ මොනවා හරි ඔබ බොනවා නම් තයිරොක්සින් පෙත්ත බීලා අඩුම තරමේ තයිරොක්සින් පෙත්ත සහ ඒ අදාළ ඖෂධ අතර පැය 4කවත් ગેප් එකක් තියාගන්න ඕන. ඒ කියන්නේ ඔබ තයිරොක්සින් පෙත්ත බොන්නේ 6ට නම් අනිත් ඖෂධ බොන්න පුළුවන් ළඟම වෙලාව තමයි උදේ 10. ඒ ඖෂධ වලින් පළවෙනි එක තමයි කැල්සියම් තියෙන සප්ලිමන්ට්. ඊළඟ එක තමයි යකඩ තියෙන සප්ලිමන්ට්. ඊළඟ එක තමයි මල්ටි විටමින්. හතරවෙනි එක තමයි ඇන්ටැසිඩ්. ඇන්ටැසිඩ් වල ඩයජින් වගේ පෙතිත් අදාළයි. ඇන්ටැසිඩ් වල එන දියරත් අදාළයි. ඊළඟ එක තමයි සුක්‍රල්ෆේට්. සුක්‍රල්ෆේට් කියන්නේ ગેස්ට්‍රයිටිස් වලට දෙන ඖෂධයක්. ඊළඟ කාරණාව තමයි අපි බොන තයිරොක්සින් පෙත්තට අපි කියන්නේ T4 කියලා. T4 කියලා කියන්නේ තයිරොක්සින් වල නිෂ්ක්‍රීය ආකාරයක්. අපි මේ T4 කියන නිෂ්ක්‍රීය තයිරොක්සින් පෙත්ත බිව්වට පස්සේ ඒක අපේ ඇඟේ වකුගඩු, අක්මාව සහ පේශි වගේ තැන්වලදී මේ T4 T3 බවට පත් වෙනවා. T3 කියන්නේ තයිරොක්සින් වල සක්‍රීය සංයෝගය. එතකොට අපි පෙත්තක් විදියට බොන T4 අපේ ඇඟේදී T3 විදියට සක්‍රිය වුණාට පස්සේ තමයි තයිරොක්සින් පෙත්ත වැඩ කරන්න පටන් ගන්නේ. ඊළඟ කාරණාව තමයි ඕනම රෝගියෙක්ට මුලින්ම තයිරොක්සින් පෙත්ත නිර්දේශ කරාට පස්සේ තයිරොක්සින් පෙත්ත සාමාන්‍යයෙන් ඇඟේ වැඩ කරලා ප්‍රතිඵලයක් එන්න පටන් ගන්න සති 2ක් මාසයක් වගේ කාලයක් යනවා. මේ ඖෂධයෙන් උපරිම ප්‍රතිඵලයක් එන්න මාස 1කමාරක් මාස 2ක වගේ කාලයක් යනවා. සමහර වෙලාවට සමහර රෝගීන් තයිරොක්සින් පෙත්ත සතියක් විතරක් බීලා නවත්තන අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් නොවෙන්න අපි තේරුම් ගන්න ඕන දේ තමයි තයිරොක්සින් පෙත්තෙන් ප්‍රතිඵලයක් ලැබෙන්න පටන් ගන්නත් සති 2ක මාසයක වගේ කාලයක් යන්න පුළුවන්.
ඊළඟ කාරණාව තමයි තයිරොක්සින් පෙත්තත් එක්ක ඉන්න පුළුවන් අතුරු ආබාධ මොනවද? මෙතන ඇත්තම කතාව වෙන්නේ තයිරොක්සින් පෙත්ත කියන්නේ තයිරොක්සින් හෝමෝනයම තමයි. කවුරු හරි කෙනෙක්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් නිෂ්පාදනය කිරීම වැඩි නම් අන්න එයාට එන ලක්ෂණම තමයි අපිට මේකේ තයිරොක්සින් වල අතුරු ආබාධ විදිහට ගන්න වෙන්නේ. ඒක නිසා අපි මෙතනදී ගොඩක් වෙලාවට අතුරු ආබාධ කියන නම නෙවෙයි පාවිච්චි කරන්නේ ඕවර්ඩෝස් කියලා. ඒ කියන්නේ තයිරොක්සින් මාත්‍රාව වැඩි වුණොත් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා තමයි අපිට මෙතන කතා කරන්නේ. ඒ වගේ දේවල් තමයි හෘද ස්පන්දනය ආක්‍රමවත් වීම, ඒකට අපි කියනවා පැල්පිටේෂන් කියලා. අධික ලෙස දහඩිය දැමීම, නිින්ද නොයාම, ආතතිය, අත්වේවුලීම, පාචනය, මෙන්න මේ වගේ දේවල් තමයි අපිට මාත්‍රාව වැඩි වුණොත් එන්න පුළුවන් ප්‍රශ්න විදියට ගන්න වෙන්නේ. ඒ ටිකම තමයි අපිට අතුරු ආබාධ කියලා ගන්න වෙන්නේ. ඔබ තයිරොක්සින් ප්‍රමාණය චෙක් කරලා තයිරොක්සින් මට්ටම නිශ්චිතව පවත්වාගෙන යනවා නම් ඔබට මේ වගේ අතුරු ආබාධයක් එන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. ඊළඟ කාරණාව තමයි තයිරොක්සින් බීලා විතරක් වැඩක් නැහැ. අපේ ඇඟේ තයිරොක්සින් නිවැරදි මට්ටමට ඇවිල්ලාද කියලා පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒ පරීක්ෂණයට අපි කියනවා TSH කියලා. ඔබ මුලින්ම තයිරොක්සින් බොන්න පටන් ගත්තට පස්සේ මාස 1කමාරක් මාස 2ක් වගේ කාලයක් ගියාට පස්සේ ඔබට TSH එකක් කරලා බලන්න පුළුවන් ඔබේ තයිරොක්සින් මට්ටම නිවැරදි මට්ටමට ඇවිල්ලාද කියලා. ඊළඟට වෛද්‍යවරයා ඔබේ මාත්‍රාව මාරු කරොත් ඒ මාරු කරපු දවසේ ඉඳලා මාස 1කමාරක් මාස 2ක් ගියාට පස්සේ ඔබට නැවත TSH එකක් කරලා බලන්න පුළුවන් ඔබේ තයිරොක්සින් මට්ටම නිශ්චිත මට්ටමකට ඇවිල්ලාද කියලා. තයිරොක්සින් බොන ගමන් තයිරොක්සින් මට්ටම නිශ්චිත මට්ටමක පවත්වාගෙන යන කෙනෙක් නම් මාස 6කට හෝ අවුරුද්දකට සැරයක් TSH එකක් කරලා බැලුවත් ප්‍රමාණවත්. මං හිතනවා තයිරොක්සින් බොන කෙනෙක් දැනගෙන ඉන්න ඕන සියලුම කාරණා මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැති. ඒක නිසා අපි තයිරොක්සින් කතාව මෙතනින් නවත්තනවා. අලුත් දවසක අලුත් බෙහෙත් කතාවක් එක්ක නැවත හමු වුණතුරු ඔබට සුබ දවසක්.